තීරණය වෙන්නේ. මෙතන ඉන්න අම්මලා බහුතරයෙන් ඇහුවොත් කියයි හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙම ඉන්නවා. සමහර ඉන්නවා දරුවෝ හින්දා ඉන්නවා. මරණ කම්ම ඔය දුක විඳින්නද පින්නතුනේ. මරණ කම්ම ඔය විදිහට කනගාටු වෙන්නද? දැන් ඔයත්වයි හාමුදුරනේ මොකද්ද මේකට විසඳුම? විසඳුමක් තියෙනවා. ඔය බුදුදහමේ බුදුහාමුදුරුවෝ උගන්වනවානේ. වේදනාකාරී යමක් තියෙනවා නම්, පීඩාකාරී යමක් තියෙනවා නම්, හිතට බර දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අතහැරලා දාන්න. සරලයි.